වනසරා ආවෝ. ගියක් ගහ කොළ වැලදිරා නොයයි නාමය මගේ දිරා වැලක එළි සැරිසරා දෙක් සුදෙක්ම වනසරා හිතවත් අලියෙක් කොටියෙක් වලහෙක් වතුරෙක් බිල්ලෙක් බෝනෙක් නරියෙක් ලේනෙක් හූනෙක් හාවෙක් මියෙක් මේ හැම ඔබුකෙක් මාගෙක් නෑයෙක් අලියක් කොළයක් ගෙඩියක් පැලයක් මොලයක් නෙටියොයි වනසොයි කැලයක් නිලයක් තලයක් මොකවත් නැතුවත් සුරකින්නට මට කියනවා බලයක් ජොලි නේදානි වැඩේ. වනේ වන හතුරෙක් නැතේ කිඳුරියන් දෙදෙනෙක් හිටේ වඳුර තාරියෙක් කරමතේ ගහදන්න මට මේ වනේ කොල්ල කඩලා පින් නෙනවනේ ගියක් ගහ කොළ වැලදිරා නොයයි නාමය මගේ දිරා වැලක එළි සැරිසරා දෙක් සුදෙක්ම වනසරා මේ වනසරා වනයේට වනයක් වෙවි වනයේම හැදුණු වැඩුණු වන සිව්පාවන් වැනි මිනිසුන් අතින් වනයට සිදුවන වන විනාශයට එරෙහිව හඬ නගන වනවිරුවා තමයි අපේ මේ වනසරා. මේ කැලේ රජ්ජුරුව හැටියට මං අන කරනවා මේ කැලෑ කන එක නතර කරන්න. වැඩේ කියන්නේ වනේ රකින්න කියලා කරන වැඩ ගොඩක් මෙයා වන කරගන්න එකයි. අනේ ඉතින් මේ වැඩේදී තන්තිමට හොඳට නාගත්තා. ෆෝ. මෙයාට හැමෝම කියන්නේ ඒත් අපේ සරා කියන්නේ ෂේප් කියලා. මොකද මෙයා ඕනෑම වැඩකින් ෂේප් වෙන්න හරි දක්ෂයි. ඔයා වල ඇතුලේ මොනවද වෙන්නේ කියලා බලන්න මගේ එළින ඔයාට ආරක්ෂාව කොබා මේ උර්මිල මේක දාලා තියෙනවා ඔයාගේ ඔළුවේ ආරක්ෂාවට. අනිත් එක හෙල්මට් එකක් දැම්මහම ඔයාට ඔළුවක් තියෙනවා කියලා තහවුරු වෙනවනේ. මෙයා කොයි වෙලාවෙත් හදන්නේ සරාව පොෂ් කරන්න එයාගේ යාළුවොත් එක්ක එක් වෙලා. සරාට නම් මේවා ඇති වෙලා. Please help me. මේ වනමල්ලිය. ඔයා මේ දැම්ම ඔය නරක කම්මැලිකම අත්හැරලා දාලා යනවා පන්තියට නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳින්න. වනමල්ලියා ගමේ හැදුණු කෙලි. කොළ අතු වගේ ස්වභාවික දේවල් වලින්ම තමයි වහගත්තේ විලි. කොටින්ම කිව්වොත් මෙයා හරි ජොලි. ඔය වගේ පාටියක් නම් ජීවිතේට අරගෙනනේ මේ වනමල්ලියා. මේ තමයි සරාගේ හුරතලා අලිබබා. බෝලයක් නෙමෙයි ඔයාට ගේන්න කිව්වේ ඇඳුමක්. වැඩි කතා බහක් නැති එයා සරාත් එක්ක නිතරම දඟ කළා. පොඩක් හුස්ම ගමු අවුලක් නෑ කෝකටත් පොඩි ටෙස්ටයක් කරලා බලන්න. මෙයා ඩොක්ටර් වනසිංහ. ඇත්තටම MBBS එකකුත් තියාගෙන කාත් කවුරුත් නැති වනාන්තර මැද්දේ ඩිස්පෙන්සරියකුත් දාගෙන වේලි වේලි ඉන්න තරම් මෙයාට තියෙන ලෙඩේ මොකද්ද කියලා හොයලා බලන්න එයාටවත් තාම බෑ කියලා මං හිතන්නේ. පුරාණ පොතපතේ සඳහන් පරිදි සාපල ද්‍රව්‍ය හඳුනන්න පුළුවන්. ඒක රසින්. මේ තමයි නාසිගුරා මාමා. මෙයා යන්තර මන්තර හදිහූනියම් වලට රුසිය කියලා තමයි මෙයා හිතන් ඉන්නේ. පුරාණ මලයාලම් මන්ත්‍රයක් ලක්ෂ වාරයක් ජප කරලයි මේ දියරේ හැදුවේ. අපි බලමුකෝ. වනාන්තරේ අපා දෙපා සිව්පා බහුපා සත්තු මැද්දේ මේ කට්ටිය නටන නාඩගම් නෙయ్యాඩගම් කෝලම් බලමු එහෙනම්. කැලේ පළවෙනි දවස කෙල්ල මකුණා හෙවත් ක්ලෙමන්ටයින්. සුපුරුදු පරිදි අපේ වනසරා උදේ පාන්දරම කැලේ පුරා සරන්න පටන් ගත්තා. බෝලේ ඊයේ මේ රූට් එක යනකොට මේ ගහ මෙතන තිබ්බේ නෑනේ. ඒ මොඩ සරා. කවුද? රිවර්ස් රිවර්ස් රිවර්ස්.
වනන්තරේ ගැන මීට වඩා අවධානයෙන් ඉන්න ඕනේ අංකුරක්. විකාර කියන්න නැතුව මේක උස්සනවා. හරි. ඒ ගහයිම කාගවත් කොන්දකට වැටෙන්නේ නැහැ අක්කා. Tadi gala bisa keran. Mewah saja. Hurre! Sara! Sip, ඔයා දැක්කද මගේ වැඩ? අයියෝ යායක විසි කලාද? ලස්සනයි නේ වැඩි. සරා මේක ගහලා තියෙන මේක තියෙන තැනින් අයින් කරන්න එපා කියලා. මොනවාද දැක්කේ? මේක නිකම්ම නිකම් වලක්ෂේ. ගෑනු ළමෙක් වගේ බය වෙන්නේ නැතුව බහිනවා බිමට. ඔයා වල ඇතුලේ මොනවද වෙන්නේ කියලා බලන්න මගේ එළිය ඉන්න ඔයාට ආරක්ෂාව සොබා. ඔයාට මොකක් හරි සැර ගඳක් එන්නේ නැද්ද සීප්? ඔන්න භාවනා කරන්න එපා. මට එන්නේ පරණ වෙච්ච චීස් සෝදක්. කොලාබේ. දෙන්නේ. සරා අපි වලයට ඉන්නකොට සුනාමියක්වත් ගියාද අර පැත්තට? ෂොක්නේ කුටිලා වනමලියා. මොකද මැෂින් එක මේ පැත්තට නෝ ඔයාලා දැක්කද? අපි දැක්කේ නෑනේ. අපි මේ ක්ලෙමන්ටයින් එක්ක සෙල්ලම් කර කර හිටියේ. බලන්නකො ලස්සන. කෙල්ල මකුණ? අයියෝ. ඔයාලා මොකෙක් හරි මේ කැලේ කණේක දැක්කොත් අපිට කියන්න. සරා අර අපි මේක සාම්පල් එකක් ડોක්ටර් වනසිංහට පෙන්නමු. කොණ්ඩේ. දැන් ඉතින් සාම්පලේ හැටියට ඔයාව තමයි අරන් යන්න වෙන්නේ. පොඩක් හුස්ම ගමු. අවුලක් නෑ. කෝකටත් පොඩි ටෙස්ට් එකක් කළා. පුදුම ඇලිල්ලක් නේ ඇලෙන්නේ. ලාපුතේ කාලක්වත් ගේනවා ෂේප් මේක ගලව ගන්න. එහට වෙනවා. පුරාණ පොතපතේ සඳහන් පරිදි සාපල ද්‍රව්‍ය හඳුරන්න පුළුවන්. ඒකේ රසයෙන් ඒක නෝක කටෙන් එළියට. ඔය තමයි ඉන්න කැලේට ඉන්න ලොකුම හුනියම. ලොකුම සාමේ. මොන එකකට මෙහාට ආවද බන්දා? මෙන්න මේකට. අනේ ක්ලෙමන්ටයින් ඔයාට මෙහෙම ඇඳුම පොඩ්ඩක් ඉන්නකෝ. වනමලිය මේ බලන්නකෝ. මගේ පොතේ ක්ලෙමන්ටයින් ගැන විස්තරයකුත් තියෙනවා. එයාගේ ෆොටෝ එකකුත් තියෙනවා. මේ බලන්නකෝ. මේ කෘමියා ඉතා දුර්ලභ ගන්නේ කෙලවිදින කෘමියෙක්. පොඩ්ඩක් බලන්න යා කන්නේ මොනවද කියලා. මේ බලන්න වනමලිය. එයා මගේ වටිනා පොත කාලා දාලා. ඒ කියන්නේ මෙයා කන්නේ පොත්. ඔයා හරිම දඟලම්මෙක් පැටියෝ. මොනවා කෑවත් කමක් නෑ. ඔයා දැන් යන්න ඕනේ අන්න අර කැතුලට. කාගේ හරි කරේ නැගලා බලනකොට පේන දර්ශනේ මරු. ගෝනි නැතුව මගේ කරේ නැග්ගේ සෝබා සෞන්දර්ය නරඹන්නද නැත්නම් කැලේ වනසන එක හොයන්නද? සරා ඔයා අරක දැක්කද? මොකද්ද? මන් දැක්ක ඇති දෙයක් නෑ. මොකද අනේ උනේ? සරා අර කෙල්ල මකුණ තමයි කැලේ කන්නේ. පුදුම කෑමක් නේ. දෙයයන් ටොප් වෙච්චාවි. මේක ගියාත් හොරේ කැලෑක මුදේශ පාලඥයෙක් කොහෙද? අපි මේකව නවත්තන්න ඕනේ. නවත්තනවා කෙල්ල මකුණ ඔය වැඩි.
බයයි කියලා තමයි බය. අයි. අම්මා. වෙලාවට ශේප් රිලවෙක් නොවී ඇඟ පත තියෙන ගෝරිල්ලෙක්කුණේ. ඒ පාර උර්මිලා කඩාපාත් වෙලා කැලේ. ඔයා කොහෙද ඉන්නේ මගේ පැටියෝ? දෙන්නත් එක් වෙලා කාඩ්බෝඩ් වලින් ක්ලෙමන්ටයින් කෙනෙක් හදලා. කොහෙද දෙන්නත් එක්ක මේ කරදරකාර කෙලමකුණව කරගහගෙන යන්නේ? ඕ මරානක කටුබටු කෙරුණු වනාන්තර. ඩෙසර්ට් පවා දියවන ඩෙසර්ට්. දෙන්න රෝසමලු ඕප වගේ පුපුරනවා. මහමුදුයි බාලේ අර තිසර උදාලි අර තියෙන්නේ දූපද පාලු දූපතකට නේද මකුණාව යව්වේ. කොහොමද මගේ ප්ලෑන් එක? සා මරුනේ. මුකුත් නොදන්න වගේ එන අපූරුව. කෙලමකුණා ඔයාලා කොහෙද හිටියේ? අර බලන්නකෝ අපි ක්ලෙමන්ටයින්ට හදපු ගෙදර ලස්සන. දැම්මනේ එළියට ආපහු ඇවිල්ලා මේ කොණ්ඩේ හදාගත්ත ක්ලෙමන්ටයින්ගේ ජෙල් වලින් කොහොමද ස්ටයිල් එක? මේගොල්ලන්ට ඇත්ත කියන්න වෙයි සරා. ළමයිනේ ඔය කෙලමකුණ ඕගොල්ලෝ හිතන තරම් හොඳ සතෙක් නෙමෙයි. ඌ කැලෙත් කනවා ගසුත් කනවා. කොටින්ම කිව්වොත් මහ විනාශකාරයෙක්. ඒක තනි බොරුවක්. බලන්න එයා කොච්චර අහිංසක කුරුමිනියෙක්ද කියලා. අපිට සිද්ධ වෙනවා යාව අරගෙන යන්න. එයා නිදාගෙන නැගිට්ටට පස්සේ ඔයාලා දෙන්න එයාව එළිය ඇවිදින්න එක් කරගෙන යන්න ඕනේ. දැන් එළිය. හරි? වනසරා මේක තමයි අපේ ප්‍රශ්න සේරම විසඳන දෝපත. දැන් කවුරුත් දන්නේ නැහැ. මේ කොල්ලො දෙන්න සමාන අපේ සරයි ශේපුයි මේ කෙලමකුණා ඒව ක්ලෙමන්ටයින්ගෙන් කැලේ බේරගන්න නොගහපු ප්ලෑනක් නැති තරම්. මොකද ඔය කරන්නේ? මේ උර්මිලා අපිට ඔයාගේ කෙල කුරුමියව ගිහිල්ලා දාන්න වෙනවා. ක්ලෙමන්ටයින් හරිම අහිංසකයි. සමහර විට අනිත් කුරුමිනියුද දන්නේ තව ඉන්නවද? මොනවා? ඉතුරු කට්ටිය එළියේ ඉන්නවා. මං හිතන්නේ එයාලව දැක්කොත් ඔයගොල්ලන්ට පුදුම හිතෙයි. මම නම් හිතන්නේ ඒගොල්ලෝ ලොකු ගස් කනවා කියලා. මොකද ඒ උනේ? ඕක තමයි අපි දෙන්න කට කැඩෙනකම් කියන්න උත්සාහ කළේ. අයියෝ සරා, ඔයානේ මේ කෙලේ රජා. ඉතින් ඔයා ගිහින් යාළුවට කියන්නකෝ. යන්න. කුරුමිනියනේ මේ කැලේ රජුරුව හැටියට මං අන කරනවා මේ කැලේ කන එක නතර කරන්න. උන් කියන දේ අහන කුරුමිනි જાතියක් නෙවෙයි වගේ. ඒගොල්ලෝ කැලේ රජා කියන දේ අහන්නෙත් නැත්තම් කවුරු කියන දේද ඒගොල්ලෝ අහන්නේ? ඒයි මම වනසර. නුඹලාගේ කුරුමිනි රජා. ප්ලෑන වැඩ කරා වගේ. මම අන කරනවා මේ හැමෝටම පොළොව යට තියෙන වලට යන්න ඕනි කියලා. ඕ මම අම්මා. මේ මොකද මේ? ඇසි මං ඇත්ත කුරුමිනිය නෙමෙයි. මානුසිය සටන ඉවරයි සරා. අනේ මම දාන්නේ මොකද කරන්නේ? මොන වුණත් යාගේ මං සමු ගන්න ඕනේ. කුරුමිනි ඇන්ටි ඔයාගේ රාජධානිය හරි ලස්සනයි. ඒ වගේම අපේ වනාන්තරයේත් ලස්සනට තියාගන්න
උදව් කරමු. එහෙනම් කෙලමකු නැන්ටි ඔයාට සුභානාගතය. අම්මෝ. අනේ ඉතින් මේ වැඩේදී තන්තිමට හොඳට නාගත්තා. ෆු. වනසර